අද ඔයාලා කියපු විදිහටම මේ මම ඔයාලට කිව්වා වගේම Faculty of Science සහ ඒ ඇතුළේ Bioscience ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අරගෙන ආවා. හරිද? දැන් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේගොල්ලන්ගේ එතකොට නැත්නම් University of පේරාදෙණියෙන් කොහොමද biological science degree එකේ offer කරන courses මොනවද? ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එකට ඔයගොල්ලෝ සිලෙක්ට් වුණාට පස්සේ ඒ ෆස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ඉයර් එකේ කරන්න ඕනේ මොන සබ්ජෙක්ට්ස් මොන කෝස් ඒගොල්ලෝගේ GPA කැල්කියුලේට් වෙන කෝස් මොනවාද non GPA කෝස් මොනවාද ඔය විදිහට කියන්නේ. හරිද? දැන් මම මුලින්ම කියනවා මට මේ විනාඩි කිහිපය ඇතුළත ඕගොල්ලන්ට දෙන්න පුළුවන් සාරාංශයක් විතරයි. ඕගොල්ලන්ට හොඳට අවබෝධයක් ගන්න ඕනි නිසා ඔයාලා අනිවාර්යෙන්ම මතක ඇතුව මම ලින්ක් එක අනිවාර්යෙන් මේකේ නම් දාන්නම්. මොකද මේගොල්ලන්ගේ 2023-2024 ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න ගොඩාක් හොඳට පැහැදිලිව විස්තර කියලා තියෙනවා. කොටින්ම කිව්වොත් යන්න ඕන දැන් ඇකඩමික් සොසයිටිස් තියෙනවා වගේම අනිත් සොසයිටිස් ගැන මේගොල්ලෝ වෙනම දීලා තියෙනවා. ඇත්තටම මම ඒක අපේ හෑන්ඩ්බුක් එකෙත් මම දැක්කේ නෑ. මෙයාලගේ හෑන්ඩ්බුක් එකේ හැමම තියෙනවා. එච්චර හොඳටම ඉන් ඩීටේල් හෑන්ඩ්බුක් එකේ තියෙනවා. මටත් හරිම ලේසි වුණා මේ විස්තරේ ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න තේරුම් ගන්න. හරි. අපි දැන් යමු කොහොමද මේගොල්ලන්ගේ මේ ඩිග්‍රීස් ඔෆර් කරන්නේ ඒ ආශ්‍රිත තොරතුරු වලට. හරි. දැන් මේගොල්ලන්ගේ එක කෝස් වර්ග තියෙනවා. දැන් මේ තියෙන ඔයගොල්ලෝ කන්ටිනියු කරන්න ඕන කෝසස්. හරි. මේ හැමදේම ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ තියෙනවා ඒගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් කෝසස් තියෙනවා. මං කිව්වා වගේ දැන් අපේ එකේ අහලා තිබ්බනේ. එතකොට මං කින් අහලා තිබ්බ ෆවුන්ඩේෂන් කෝසස් තියෙනවා. අපේ නන් නැහැ. උනාට පේරාදෙනියෙන් ඔයගොල්ලන්ට ෆවුන්ඩේෂන් කෝසස් ඔෆර් කරනවා. එතකොට මෙන්න මෙහෙම තියෙනවා ප්‍රින්සිපල් සබ්ජෙක්ට් ඒරියා, සප්ලිමෙන්ටරි කෝසස් කියන්නේ කරන එක අනිවාර්ය නැහැ. එතකොට ඇප්ලයිඩ් සයන්ස් සබ්ජෙක්ට් ඒරියා කියලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඩිග්‍රී එක ඇප්ලයිඩ් සයන්ස්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක පැත්තට කොහොමද යොමු වෙන්නේ? ඒ සම්බන්ධ කෝස් යුනිට්ස් උත් තියෙනවා. එතකොට ඊළඟ තියෙනවා මේ ස්ටැටික්ස් and ඔපරේෂනල් රිසර්ච් සබ්ජෙක්ට් ඒරියා. ස්ටැටිස්ටික් කියන්නේ අපිට ඕනම දෙයක්. අපේ බයෝ සයන්ස් කරනකොටත් අපේ කැම්පස් එකේ තියෙනවා ස්ටැටිස්ටික් කෝස් යුනිට් සෙකන්ඩ් ඉයර් එකේදී ෆස්ට් ඉයර් එකේ ඒ සබ්ජෙක්ට්ස් කරද්දී ඊළඟට ඉන්ටර් ෆැකල්ටි කෝසස්. ඒ කියන්නේ ෆැකල්ටිස් දැන් ඉන්ටර් ෆැකල්ටි කියන්නේ ෆැකල්ටි අතර තියෙන කෝසස්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සයන්ස් ෆැකල්ටි එකයි ආර්ට් ෆැකල්ටි එකයි ආර්ට් එකට සයන්ස් එකෙන් ඔෆර් කරන ඒවා තියෙනවා. සයන්ස් එකෙන් ආර්ට් එකට ඔෆර් කරන ඒවා තියෙනවා. දැන් ඔයගලන්ට අපේ කැම්පස් එකේ ගත්තොත් අපේ ආර්ට් ෆැකල්ටි එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉංග්ලිෂ් වලින් ඔෆර් කරන අපිට ඇකඩමික් ලිටරසි ඒ වගේ කෝසස් තියෙනවා. ඒ වගේම non GPA කෝසස් උත් තියෙනවා. ඔය විදිහට තමයි මේගොල්ලන්ගේ types of subject units and type of course units and subjects යන්නේ. ඊළඟට මේ ඔයගොල්ලෝ හැමෝම ආසයි නේද? ඇත්තටම ආස කවුරුණත් පෞද්ගලිකව ස්වභාව ධර්මයෙන් ආස කැම්පස් එකක් තමයි University of පේරාදෙණිය. ඉතින් ගොඩාක් කටක හීනයක් තව සමහරුන්ට හැබෑ වෙනවා. තව සමහරු ගොඩක්ම මේ කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් ඉඳනේ. ඉතින් මේකට යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දිගටම බලන්න. මම හිතනවා ඔයගලන්ට ඉන්ටරෙස්ට් එකක් වෙයි. ස්වභාව සෞන්දර්යයට වඩා ඔයගලන්ගේ ඩිග්‍රී එක ගැන ફોකස් කරන්න ඕන නිසා. හරිද? මේගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් කෝසස් කියන මම කතා කරන්නේ මේ ඒගොල්ලන්ගේ මේ කියන්නේ level 1. ඒ කියන්නේ ෆස්ට් ඉයර් එකේදී මේක foundation courses are compulsory for all students. හැම ස්ටුඩන්ට් කෙනෙක්ම foundation courses කරන්න ඕනේ. The compromise of courses on English language මෙන්න මේක තමයි course code එක වෙන්නේ. එතකොට computer applications මෙන්න මේ ටික English language එක ගැන computer applications ඒවා හැම එකක්ම true credits තියෙනවා. ඒ වගේම course on basic biology. මේ බේසික් බයොලොජි කරන්න කෝස් එක කරන්න ඕනේ නැහැ බයෝසයන්ස් අය. එතකොට මේ මැතමැටික්ස් කියන එක බයෝසයන්ස් අය කරන්න ඕනේ. බේසික් බයොලොජි කියන එක මට මතක විදිහට මැත්ස් අය කරන්න ඕනේ. එතකොට the grade earned in English will not මේ English language එක count වෙන්නේ නැහැ GPA එකට. Students who have entered to different study programs through different A-level subject streams should follow foundation courses as duplicated in the table below. I will show you the table here. Yeah,
මේ තියෙන බේසික් ලයිෆ් සයන්ස්. මම හිතන්නේ මේක වෙන්න ඇති බේසික් බයොලොජි කියන. ඔව් මේ පේනවනේ බයොලොජිකල් සයන්ස් ස්ට්‍රීම් එකේ අයක ෆලෝ කරන්න ඕනේ නැහැ. ෆිසිකල් ස්ට්‍රීම් අය කරන්න ඕනේ. මේ තියෙන්නේ ඔයගලන්ට පේනවා මම මේ කියපු ඒවා මේවා කරන්න ඕනේ අය කවුද නැත්තේ කවුද මේ තියෙන්නේ මැතමැටික්ස් එක ඇත්තටම බයෝ අය කරන්න ඕනේ ෆිසිකල් සයන්ස් and ස්ටැටිස්ටික් කරන කටේ සෝල් කරන කට්ටිය කරන්න ඕනේ නැහැ. දැන් මටත් හරිම අමුතුයි දැන් ගොඩක් වෙනස් නේ අපේ එකට වඩා. හරි දැන් මෙන්න තියෙනවා මෙන්න මේවා තමයි දැන් මෙතන මේගොල්ලෝ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ මේ පොදුවේ ගිහින් තියෙන ෆිසිකල් සයන්ස් අයටයි බයෝ සයන්ස් අයටයි. දැන් මම බයෝ සයන්ස් අයයි ෆිසිකල් සයන්ස් අයයි දෙගොල්ලම ගැන කියනවනේ මෙතන. මම බයෝ සයන්ස් අයට චුට්ටක් වැඩි බරක් දෙන්නම්. ෆිසිකල් සයන්ස් උත් ඒ හා සමානව යන්න. දැන් මෙන්න කියනවා level 1. ඒ කියන්නේ මේ 1000 level කියන්නේ level 1 කියන එක මෙතන. මේ කියන්නේ course units follow කරන්න ඕනේ biology කියලා තියෙනවා. හරි ඩබල් බයෝ මේකට කියන්නේ ඒගොල්ලෝ ඩබල් බයෝ කියන කෙමිස්ට්‍රි කම්පියුටර් සයන්ස් මැතමැටික්ස් ඩබල් මැතමැටික්ස් ජියෝලොජි ෆිසික්ස් ස්ටැටිස්ටික්ස් ඔන්න ඕවා තමයි level 1 ෆස්ට් ඉයර් එකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ level 2 level 3 level 4 වලදී ඔයගලන්ට මෙන්න මේ විදිහට botany chemistry computer science geology mathematics molecular biology and biotechnology physics statistics zoology ස්පෙෂල් ඩිග්‍රී වලදී බයෝමෙඩිකල් සයන්ස්, ඩේටා සයන්ස්, එන්වයරන්මන්ටල් සයන්ස්, මයික්‍රෝබයොලොජි. මම කියෝ වගේම මෙන්න මේගොල්ලන්ගේ ස්පෙෂල් ඩිග්‍රී එකේ විතරයි මේ මයික්‍රෝබයොලොජි ඔෆර් කරන්නේ. මම තව දෙයක් මෙතන කියන්න කැමතියි. ඔයගොල්ලන්ට දැන් බයෝමෙඩිකල් සයන්ස් කියන එක මේගොල්ලෝට ස්පෙෂල් මම හිතන්නේ මම දන්න විදිහට අපේත් නෑ, පේරත් නෑ. අපෙත් නෑ, කැලණියෙත් නෑ, පේර නෙවෙයි. ජපුරත් නෑ, කොළඹත් නෑ බයෝමෙඩිකල් සයන්ස් කියන එක. දැන් ප්‍රයිවට් යුනිවර්සිටිස් වල නම් තියෙනවා. මේක මගේ නංගි කෙනෙක් අහලා තිබ්බ බයෝමෙඩිකල් සයන්ස් ගැන. උන් නංගි ඔයගලන්ට ස්පෙෂල් ඩිග්‍රී එකක් විදිහට කරන්න පුළුවන් පේරාදෙණි යුනිවර්සිටි එකේ. දැන් තේරුණානේ මම මොකද්ද මේ කිව්වේ කියලා. ඕකේ. දැන් ඔන්න non GPA. හරි. non GPA එක මෙන්න මේවා. ඒ කියන්නේ මේවා compulsory faculty එකෙන් offer කරන all students have to follow these courses but the grades are not counted for the calculation of final GPA. එතකොට ඒ හින්දා ඒ වගේම you should be successfully completed for the completion of degree complete කරන කලින් ඔයගොල්ලෝ මෙන්න මේ non GPA courses complete කරලා ඉන්න ඕනේ හරියට අපේ calculation course එක වගේ. දැන් මේ තියෙන්නේ science laboratory safety academic ethics and integrity health relationship and interpretation dynamics essential skills for career development advanced strategies for professional development English for professional purposes පේනවනේ මෙන්න මේ ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් complete කරන්න ඕන. මම හිතන්නේ මේගොල්ලන්ගේ අර ඒ site ඒ කියන්නේ අපේ අර non GPA calculated ඒවා 2යිද 3යිද තිබ්බේ ඒත් මේගොල්ලන් ගොඩක් තියනවා කියලා මට තේරෙනවා. ඊට පස්සේ මම මේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නන්නේ මම මේ highlight කරලාම ගත්තේ මේගොල්ලන්ගේ ඕන්ස් ඩිග්‍රීස් වලට යූස් මේ සිලෙක්ට් කරගන්නේ කොහොමද කියන එක සහ 30 එකේ ඉඳන් තමයි as usual අපේ වගේම ඔයගොල්ලන්ට 30 එකේ ඉඳන් තමයි ස්පෙෂල් වලට සිලෙක්ට් කරගන්නේ. ඒක තමයි මේ කියලා තියෙන්නේ. එතකොට ඔනර්ස් එකට ඔයගොල්ලෝ රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ. ඒ වගේම ඒ රිසර්ච් එකේ ක්‍රෙඩිට් 6ක් හරියට අපේ මයික්‍රෝ කරන කට්ටියගේ ඉන්ටර්න්ෂිප් එක වගේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට දැන් මේ බයෝ අයට හරි මේ තියෙන දැන් මේ මම ඩබල් බයෝ කිව්වේ ඒ කට්ටියක ඩබල් බයෝ කෙමිස්ට්‍රි මෙන්න කම්බිනේෂන්ස් මේ මෙන්න මේව තමයි පේරාගේ තියෙන කම්බිනේෂන්ස් හරිද පේරාගේ තියෙන කම්බිනේෂන්ස් තමයි මේ තියෙන්නේ එතකොට ඔන්න ඒගොල්ලන්ගේ එහෙම මේ කම්බිනේෂන් එක කරන ගොඩක් අය කරන්නේ ඩබල් බයෝ කෙමිස්ට්‍රි හරි මේ කම්බිනේෂන් එක කරන කට්ටියට බොටනි කෙමිස්ට්‍රි එන්වයරන්මන්ටල් සයන්ස් මොලිකියුලර් බයොලොජි and biotechnology zoology microbiology biomedical science කියන ස්පෙෂල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් available එතකොට මෙන්න මෙහි කට්ටියට biology statistics chemistry කරන කට්ටියට botany chemistry environmental science molecular biology and biotechnology zoology statistics microbiology biomedical science ඔන්න ඔය දේවල් ඔයගොල්ලන්ට හම්බෙනවා ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් මම කියන්නේ නෑ ඊට biology chemistry computer science මේ computer science වල නම් අර දැන් ගොඩක් කට්ටිය එන හින්දා ඒගොල්ලෝ සෙඩ් එක කියා කරනවා කියලා මට ඉන්න යාළුවෙක් කිව්වා ඊට පස්සේ මේ තියෙන අනිත් combinations ටික දැන් මේ පේනවනේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට ජියොලොජි කරන්න පුළුවන්
දැන් මේ වගේ සබ්ජෙක්ට්ස් ඇත්තටම මම මේ කම්බිනේෂන් සේම්ව දකින්න එක කැම්පස් එකක් තමයි නැගෙනහිර. ඒගොල්ලන්ට earth science කියලා යනවා. මම කලින් ඒ වගේ කිව්වා මේක. නැත්තම් හරිම වෙනස් පේරාදෙනිය වැඩ යන විදිය. මේ තියෙන්නේ මේ ෆිසික්ස් එහෙම අතරම කරන්න පුළුවන් maths අයට. එතන තියෙනවා මේ physical science students have to complete compulsory math courses at level 1. මේගොල්ලන්ට මෙන්න මේ compulsory ඒවා කරන්න වෙනවා කියලා තමයි මේ තියෙන්නේ. Eligible for mentioned is special degree programs. මෙන්න මේවා. එතකොට මෙන්න මේ දේවල් තමයි ඉතින් කරන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට ඉතින් දැන් මම මේකත් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මම කලින් හැම වෙලම කියනවා ඩිග්‍රී කරලා නිකන් කරන්න try කරන්න එපා. පුළුවන් තරම් first class එකක් second class එකක් ගන්න බලන්න කියලා. පීරදෙණි යුනිවර්සිටි එකේ first class එක දෙන GPA එක 3.7. දැන්ම හිතන්න එපා මොකක්ද මේ GPA එක හරියට ඔයගොල්ලන්ගේ study score එක වගේ. එතකොට ඒ කියන්නේ අවුරුදු 3ේම ඔයගොල්ලෝ ගන්න මාක්ස් එකතු කරලා හදන ස්කෝර් එකක්. ඒක හදන්නේ කොහොමද කියලා මම මගේ බයෝ සයන්ස් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඒක බලන්න. එතකොට මේ තියෙන at least C for all course units whose credits will add up to at least 84 credits තියෙන්න ඕනේ. ඒ වගේම හැම එකටම C එකක් ඊට above තියෙනවා කියලා කියනවා. එතකොට completion of study program within this අවුරුදු 3ක් ඇතුළත complete කරලා තියන්න ඕනේ. නැත්නම් ඉතින් සමහරව ඉන්නවනේ batch එක miss වෙනවා. නැත්නම් සමහරව year එකක් මේ ඩිලේ කරනවා. ඒ වගේ දේවලුත් බෑ කියලා කියන්නේ. ඊට second class එකක් මේගොල්ලෝ දෙනවා GPA එක 3.3 3.69. ඔය අතරේ තමයි මේ second class එකේ upper division එක දෙන්නේ. අර විදියමයි. හැබැයි මෙතන 76 තමයි credits තියෙනෝනේ. lower division එකේ දෙනවා 3 or 3.29. at least ඒකත් එහෙමයි. ඒකනම් GPA එක විතරයි වෙනස් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මොකද ස්පෙෂල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන කට්ටියගේ කොහොමද සිලෙක්ට් වෙන්න නම් තියෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ ඇප්ලයි කරනවා නම් ඔයගොල්ලෝ ස්පෙෂල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට ඒ වෙද්දී ඔයගොල්ලන්ගේ GPA එක 250 වක් තියෙන්න ඕනේ. level 1 and level 2 එකේදී. එතකොට 16 credit course units කරලා තියෙන්න ඕනේ. එතකොට C තියෙන්න ඕනේ foundation courses වලට. එතකොට ඒක තමයි කියලා තියෙන්නේ. එහෙනම් මම හිතන්නේ මේ මම කිව්වා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ගේ පේරාදෙනි හීනය හැබෑ වෙන්න කියලා. ඒ වුණාට සමහර කට්ටිය ඉන්නවා යන්න පුළුවන් වෙලත් යන්නේ නැහැ. සමහර සබ්ජෙක්ට්ස් නිසා. එහෙම දේවල් කරනවා කට්ටිය ඉන්නවා. ඕකේ ඒක ඔයගොල්ලන්ගේ ටාගට් එක වෙනුවෙන් කරන්න. තව මට කියන්න තියෙන්නේ ලස්සනම විතරක් බලන්න එපා. ඔයගොල්ලන්ට සෙට් වෙන්නේ නැති දේවල් තියෙනවා නම් ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ ඒකට යන්න එපා. එතකොට මේ හැමදේම කෙයා කරන්න. කොච්චර කාලයක් යනවද ඩිග්‍රී එක ඉවර වෙන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ වැඩ ටික. එතකොට මේ හැමදේම බලන්න. හරි. එතකොට මම කියන්නේ ඇත්තටම හරිම මලගේ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක good මම දැක්ක විදිහට හරිම පිළිවෙලයි. තව දෙයක් මේ ඔයගොල්ලෝ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එකේ බලන්න. ඒගොල්ලෝ මයික්‍රෝබයොලොජි ස්පෙෂල් එකේදී මොනවද ගණන ඒ හැමදේමක් තියෙනවා. අපේ එකේ වගේම ඒගොල්ලන්ගෙත් තියෙනවා හරිම ෂෝක්. ඇත්තටම මට මේ හරිම හොඳයි මේ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක හරිම පිළිවෙලට තියෙනවා. ඔයගොල්ලන්ටත් තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සිංහලනුත් තිබ්බා මම ඉංග්‍රීසි එක ඉන්ස්ටෝල් කරගත්තේ. තව මට කියන්න ඕනේ තව ප්‍රශ්න තියෙයි. ඒ ප්‍රශ්න මගෙන් අහන්න කලින් ඔයගොල්ලෝ හොඳට හෑන්ඩ්බුක් ටික කියවන්න. හරි. එතකොට ඕගොල්ලන්ටම ඒ කියවලා තේරෙන්නේ නැති දෙයක් නම් මගෙන් අහන්න. මොකද මම කියනවට වඩා දෙයක් ඕගොල්ලන්ටම දැන් මම වුණත් ඕගොල්ලෝ ඕනවට වඩා මේ ට්‍රස්ට් කරන්න එපා. කියන්නේ මම කියන්නේ බොරු කියන එක නෙමෙයි. ඒක ඕගොල්ලන්ට හොඳයි. ඕගොල්ලොම දැන් මේකත් ඕගොල්ලන්ට මම බ්‍රීෆ් දෙයක් නේ දෙන්නේ. මං කියන්නේ තේරෙනව නේද? ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් හොඳට හොයන්න මේ දේවල් ගැන තොරතුරු හොයලා
හොඳ තීරණයක් ගන්න. මොකද ඔයගොල්ලෝ ලොකු අඩියක් ඉස්සරහට තියන්නේ. අවුරුදු ගාණක් කැප කරනවානේ තමන් කරන ඩිග්‍රී එක වෙනුවෙන්. ඒ හින්දා පසුතැවෙන්න තියන්නේ අපරාධ. මට අරකට යන්න තිබ්බේ මේකට එන්නේ නැතුව. ඒ වගේ දේවල් වෙන්නේ නැති වෙන්න මගේ වීඩියෝස් බලලා අයිඩියා එකක් අරන් හැමදේම හොඳට රිෆර් කරලා කැම්පස් ඇප්ලයි කරන්න. අනිත් දේවල් දැන් ඔයගලන්ට මම විශ් කරනවා. පෙර යන්න බලන්න ඉන්න කෙනෙක් නම් ගොඩක් හොඳයි යන්න. ඔයගලන්ගේ ඉන්නේ හැබෑ කරගන්න. ඉතින් ඒ දේ තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්. Thank you so much for watching. Bye bye.